නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් පින්වතුනි, දැන් ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාව ගැන සෑහෙන්න ඉගෙන ගනිමින් සිටිනවා. දැන් ඔබ මේ වෙනකොට භාවනා ක්‍රම කීපයක් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි ආනාපාන සති භාවනාව කරන හැටි, සක්මන් භාවනාව කරන හැටි, ඒ වගේම සති සම්පජඤ්ඤ භාවනාව කරන හැටි, අසුභ භාවනාව කරන හැටි දැන් ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම සතිපට්ඨානය තුල තවත් භාවනාවක් තිබෙනවා. ඒ භාවනාවට බුදුරජාණන් වහන්සේ වදාළේ ධාතු මනසිකාර කියලා. ආනාපාන සති භාවනාව වගේ එකක් ප්‍රගුණ වෙන්නේ නැති කෙනෙකුට ධාතු මනසිකාරය හොඳ භාවනාවක්. ඒ වගේම අසුභ භාවනාවත් හොඳයි. මෛත්‍රී භාවනාව වගේ ඔබ කොහොමත් පුරුදු කරලා තිබිය යුතුයි. වරක් පුංචි රාහුල ස්වාමින් වහන්සේට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා රාහුලය ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය දන්නේ නැහැ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා. අනේ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපාන සතියට ඉස්සර වෙලා ධාතු මනසිකාරය. මේ ධාතු මනසිකාරය කියන්නේ ජීවිතයට බොහොම අවබෝධයක් කරා යන, වේගවත් අවබෝධයක් කරා යන භාවනා ක්‍රමයක්. ධාතු කියලා කියන්නේ ස්වභාවයට. ධාතු මනසිකාර කියලා කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතරමා ධාතු පිළිබඳව නුවණින් විමසීම. පඨවි ධාතුව බුදුරජාණන් වහන්සේ වදාලා වඩන්න කියලා පොළොව වගේ, පොළොව හා සමකොට පඨවි ධාතුව දකින්න කිව්වා. මේ එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ බාහිර ලෝකයේ තියෙන ධාතු කොටස් බැලීම නෙමෙයි මේ කියන්නේ. ශරීරය ගැන බලන්න කියලායි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා ආපෝ ධාතුව දකින්න කිව්වා ජලය හා සමාන කරලා. තේජෝ ධාතුව දකින්න කිව්වා ගින්දර හා සමාන කරලා. වායෝ ධාතුව දකින්නට කිව්වා සුළඟ හා සමාන කරලා. මේ සෑම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ ජීවිත අවබෝධයක් ඇති කරලා දීම මිසක් ඔබ රැවටීම හෝ ඔබ తాවකාලික සුන්දරත්වයක් තුල මම්මුලා කිරීම හෝ නොවේ. ජීවිතය අවබෝධය කරා රැගෙන යාමමයි. මේ නිසා ධාතු මනසිකාරයේදී බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවකුත්. උපමාව තමයි ඔන්න හරක් මරන මිනිසෙක් ඉන්නවා. මේ හරක් මරන මිනිස්සයා හරකෙක් මරලා හිට මේ හරකගේ මස් ටික වෙන් කළා හතරමං හන්දියක විකුණන්න තියාගෙන ඉන්නවා. එතකොට හරක් මස් විකුණන්නේ පුද්ගලයා තුල හරකා විකුණනවා කියන අදහසක් නැහැ. ඒ වගේම මස් ගන්න මිනිස්සු යනවා. ඒ මිනිස්සු තුල නැහැ හරක ගන්නවා කියන අදහසක්. එතකොට හරකා කියන සම්මුතිය ඉක්මවා ගිහිල්ලා වෙන විහාරයකට අවිල්ලා මස් කියලා. මෙන්න මේ වගේ කියනවා ධාතු මනසිකාරය වඩන්නට ඕන. ඒකට අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ගැන අපි තේරෙන විදිහට තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලා. වැගිරියන ස්වභාවයට අයිති දේ ආපෝ ධාතුවයි. උණුසුම් ස්වභාවයට අයිති දේ තේජෝ ධාතුවයි. හමා යන හුළඟට අයිති දේ වායෝ ධාතුවයි. මෙන්න මේ පස්වැලා යන ස්වභාවයට අයිති දේ ඔබ තුල තියෙනවා. වැගිරිලා යන ස්වභාවයට අයිති දේත් ඔබ තුල තියෙනවා. උණුසුම් ස්වභාවයට අයිති දේත් ඔබ තුල තියෙනවා. හමා යන සුළඟට අයිති දේත් ඔබ තුල තියෙනවා. මෙන්න මේවා අර හරක් මරපු මිනිස්සයා හරක මරලා හිට මස් ටික වෙන් කරලා තැබුවා වගේ ඔබට මේව වෙන් වෙන වශයෙන් බලන්න කියන පස්වැලා යන කොටස් මේවා. දිවලා යන කොටස් මේවා. උණුසුම් කොටස් මේවා. ඒ වගේම හුළඟේ හමාගෙන යන කොටස් මේවා කියලා වෙන් වෙන වශයෙන් බලන්න කිව්වා. එතකොට ඔබ මෙන්න මේ විදිහට ඒක බලන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න තැම්පත් වෙලා හුදිකලා වෙලා ඔන්න පස්වෙලා යන කොටස් ටික ඔක්කොම වෙන් කරගන්නවා. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතු. මොනවද පඨවි ධාතු මේ ශරීරයේ තියෙන පස්වෙලා යන දේ? බුදුරජාණන් වහන්සේ වදාලා කේස් පස්වෙලා යන දෙයක්. දැන් ඔබට පුළුවන් 100න්
සිහිය සිහිය පිහිටුවාගෙන කෙස් දිහා හොඳට හිතෙන් බලන්න පුළුවන්. මේ කෙස් වල අවසානදී පස් වෙලා යනවා. දැන් ඔබ මොහොතකට හිතන්න දැන් ඔබට කොණ්ඩේ තියෙනවා. ඔබ දැන් කොණ්ඩේ කපනවා. සමහරට මේ කොණ්ඩේ කපපු කොණ්ඩේ දැන් කෝ මේ වෙනකට පස් වෙලා ගිහිල්ලා. ඔබ ජීවත් වෙලා ඉඳිද්දිම ඔබේ ජීවිතේ කොටසක් පස් වෙවි යනවා. අන්න කිස් බලන්න කිව්ව පස් වෙලා යන දෙයක් හැටියට. ඊළඟට නියපොතු පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. දැන් ඔබ නියපොතු කපලා තියෙනවා. කැපු නියපොතු කෝ දැන් ඒවා මහ පොළොවට එකතු වෙලා ඉවරයි. පස් බවට පත් වුණා. අන්න නියපොතු බලන්න කිව්වා. පස් වෙලා යන දෙයක් හැටියට. ඊළඟට දත් සමහරට දැන් මේ භාවනාව ශ්‍රවණය කරන ඔබේ කටේ එක දතක්වත් නැතුව ඇති. ඒ දත් ඔක්කොම සමහරට මේ වෙනකටත් පස් වෙලා ගිහිල්ලා ඇති. අන්න දත් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. කෙස් ලොම් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. නියපොතු දත් සම පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. මස් පිඩු පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. නහරවැල් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. ඇට පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් හැටියට බලන්න කිව්වා. මේ ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු කියලා මස් జాතියක්. ඒක පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් හැටියට බලන්න කිව්වා. ඒ වගේම වකුගඩුව පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. හෘද මාංශය පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පෙනහළු පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ඒ වගේම කුඩා බඩවැල පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අක්මාව පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. මහ බඩවැල පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අසූචි පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ආන්න ඒකට කියනවා පඨවි ධාතු. එතකොට බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ධාතු මනසිකාරය අපට වඩන්න කියලා වදාළේ මේ මහා පොළවේ එහෙම නැත්තම් වෙනත් ලෝකවල තොරතුරු හොයන නෙවෙයි. අභ්‍යන්තරික වශයෙන් අපි දුක් විඳිනවා. අභ්‍යන්තරික වශයෙන් අපි දුක් විඳිනවා කායිකවත් මානසිකවත්. මේ කායිකව මානසිකව දුක් විඳින්නේ අපි සැප පතපතා සැප හොයා සැපම පරීක්ෂා කර නමුත් දුකමයි විඳින්නේ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සදාකාලික සැපක් ඕන නම් දුකෙන් නිදහස් වෙන්නට ඕන නම් දුක හැදිච්ච තැන බලන්න කියලා. අන්න ඒක තමයි මේ ධාතු මනසිකාරයෙන් කරන්නේ. මේ විදිහට ඔබ පස් වෙලා යන කොටස් දිහා බලනකොට ඔන්න ඔබේ ජීවිතය තුළ ඔබට මනුෂ්‍ය ධර්ම දියුණු වෙනවා. දැන් ඔබ දන්නවා මීට කලින් රජවරු හිටියා. සිටුවරු හිටියා. රජකම් ගන්න මිනිස්සු මැරුවා. පාලනය කරන්න මිනිස්සු මැරුවා. නොයෙක් හානි කරන්න මිනිස්සු මැරුවා. නමුත් සියලු දෙනා පස් වෙලා ගියා. අන්න එතකොට අපිට පේනවා මේ ලෝකෙ බදාගෙන ඉන්න දෙයක් නෙමෙයි. අපිට තියෙන්නේ පස් වෙලා යන දේවල්. මේ අවබෝධයට එන කෙනා නිදහස් සිතකින්, ලෝභ නැති සිතකින්, කරුණාවන්ත සිතකින්, මෛත්‍රී සාගත සිතකින් ජීවත් වෙනවා. අන්‍යයා ඉරිසියා කරන්නේ, පලිගන්න යන්නේ, එකට එක කරන්න යන්නේ. මොකද එයා දන්නවා මේ ජීවිතය තුළ තියෙන පස් වෙලා යන දේවල් කියලා. දැන් බලන්න මේ ධාතු මනසිකාරය අපේ ජීවිතයට කොයිතරම් වටිනවද? අපි මේක පුරුදු කරගත්තොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දී වෙලා යන දේවල්, වැగిරිලා යන දේවල් ගැන මේ ශරීරේ තියෙනවා ඒවා. ඒ තමයි මේ ශරීරේ වැగిරිලා යනවා. වැగిරෙන જાතියක් තමයි පිත. පිත කියන්නේ දීර જાතියක්. ඒක වතුරේ දී වෙලා යන જાතියක්. ඒක ආපෝ ධාතු. මේ ශරීරේ පිත තියෙනවා. පිත ආපෝ ධාතු. මේ ශරීරේ හැදෙන සෙම පෙන සහිත දීරයක් හැදෙනවා. ඒක ආපෝ ධාතු. වැగిරිලා යනවා. මේ ශරීරයේ හැදෙනවා සැරව. ඒ කියන්නේ ලේ නරක් වුණාම හැදෙනවා සැරව. ඒක ආපෝ ධාතු. වතුරේ හොදලා දාන්න පුළුවන්. දී වෙලා යන දෙයක්. මේ ශරීරයේ හැදෙනවා ලේ. ලේ ආපෝ ධාතු. ඒ වගේම මේ ශරීරයේ හැදෙනවා දහඩිය. දහඩිය වැක්කිරෙනවා. ඒක වතුරේ දී වෙලා යන දෙයක්. ඒ වගේම මේ ඔබට දැනෙලා ඇති මේ දහඩියත් එක්කම ඇලෙන ගතියක් මේ ශරීරයේ තියෙනවා. මේ ඇලෙන ගතිය හැදෙන්නේ තෙල් මන්ද වලින්. තෙල් මන්ද රත් වීමෙන් තමයි ඇලෙන ගතිය එන්නේ. ඒක වතුරේ දී වෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ හැදෙන කඳුළු කියලා જાතියක්. ඒක වතුරේ දී වෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ හැදෙනවා සොටු කියලා જાතියක්. ඒවා දී වෙලා යනවා වතුරේ. කෙල හැදෙනවා දී වෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ මේ අතපය නවන තැන්වල හැදෙන ඉස්ම જાතියක්. ඒකට කියන්නේ සඳ මිදුළු කියලා. ඒවා දී වෙලා යනවා. මේ ශරීරයේ හැදෙනවා මුත්‍රා කියලා જાතියක්.
දිය වෙලා යන જાතියක්. ඒ ඔක්කොම ආපෝ ධාතු. ඒ වගේම පින්වතුනි මේ ශරීරයේ තියෙන උණුසුම් જાති, උණුසුම් දේවල්. ඒ තමයි මේ ශරීරයේ තියෙන ස්වාභාවික උණුසුමක්. මේ ස්වාභාවික උණුසුම හැදිලා තියෙන්නේ තේජෝ ධාතුවෙන්. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා මේ ස්වාභාවික උණුසුම කිපෙන ගතියක්. එතකොට ගොඩාක් ශරීරෙ දැවිල්ලක්, දාහයක්, උණු ගතියක්, උණ හට ගන්නවා. ඒක හැදෙන්නේ තේජෝ ධාතුවෙන්. ඊළඟට ඔබ කන බොන දේවල්, ඔබ රස විඳින දේවල්, ඔබ අනුභව කරන දේවල් මේ ශරීරය වැටුණාට පස්සේ මේ ශරීරය ඇතුලේ ජීර්ණත්වයටපත් වෙනවා. අන්න ඒක වෙන්නේ තේජෝ ධාතුවෙන්. ඊළඟට ඔබ දිර දිරා යන්නේ තේජෝ ධාතුවෙන්. මේ දිහා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට මේ ශරීරයේ තියෙන හුළඟට අයිති දේවල් ඒකට කියන්නේ වායෝ ධාතු කියලා. දැන් මේ ශරීරය ඇතුලේ හැදෙනවා වාතය. උගුරෙන් උඩට එනවා. ඒකට කියන උඩට එන වාතය කියලා. මේ බඩවැල් ඇතුලේ හැදෙන වාතය ඒක පසුපසින් පිට වෙනවා. ඒකට කියනවා අධෝගමනීය වාත කියලා. ඊළඟට මේ කුස ඇතුලේ වාතය පිරෙනවා. ඒකට කියනවා කුස ඇතුලේ තිබෙන වාතය කියලා. මේ ඉරියව් පුරා ශරීරය පුරා සැරිසරන වාතයක් තියෙනවා. ඒකට කියනවා මේ අංග මංගානුසාරී වාතය කියලා. ඒ වගේම මේ හමා යන වාතය තමයි අපි ආශ්වාස කරන්නේ ප්‍රශ්වාස කරන්නේ. ඒක වාතය, වායෝ ධාතු. එතකොට හමා යන ස්වභාවයට අයිති දේ තියෙනවා. දැන් බලන්න මෙන්න මේ කොටස ඔබේ ජීවිතය ඔබ පුරුදු කළොත් ඔබ වයසින් මුහු කරා යනකොට ඔබ කොයිතරම් ජීවිතය අවබෝධ කරගත්තු කෙනෙක් වේවිද? ඉතින් මේ නිසා මේ දේ ඔබට ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ නිසා මේ ධාතු මානසිකාරය හොඳට පුරුදු කරන්න. කිසිම බයක් වෙන්න එපා. ජීවිතය අවබෝධයක් කරාම යන්නේ. ඒ නිසා ඔබට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාර කරගෙන ජීවිත අවබෝධය ඇතිවීමට තෙරුවන් සරණ ලැබේවා කියලා අපි ආශිර්වාද පතනවා.